ආදරණීය ක්ලයන්ට්ස්ලා 6 දෙනෙක් එක්ක අද මගේ දවස කොහොමද ගෙවුනේ කියලා බලමු. අද මගේ පළවෙනි ක්ලයන්ට් තමයි ගර්ල් රෙෂිකා. එයාට ඕනුනේ ඇක්‍රලික් නේල් එක්ස්ටෙන්ෂන් එකක් එක්ක ජෙල් කලර් ඇප්ලිකේෂන් එකක් යන්න. අපි එයාට අවුරුදු සීසන් එකට මැච් වෙන්නත් එක්ක රෙඩ් කලර් වලින් තමයි එයාගේ නේල් එක්ස්ටෙන්ෂන් එක කරේ. ඇත්තටම රෙෂිකා මාව හොයාගෙන ආවේ රත්නපුරේ ඉඳලා. මේ තියෙන්නේ එයාගේ නේල් එක්ස්ටෙන්ෂන් එකේ ෆයිනල් අවුට්කම් එක. අද මගේ දෙවෙනි ක්ලයන්ට් තමයි ගර්ල් සංදුෂිනී. එයාට ඕනුනේ අපේ ක්ලාසික් පෙඩිකියුර් එකක් එක්ක ඇක්‍රලික් නේල් එක්ස්ටෙන්ෂන් එකක් යන ආර්ට් එකක් එක්ක. අපි එයාගේ නේල් එක්ස්ටෙන්ෂන් එක කොහොමද උනේ කියලා මේ වීඩියෝ එකෙන් බලමු. එයාගේ නේල් එක්ස්ටෙන්ෂන් එකට අපි අවුරුදු සීසන් එකට මැච් වෙන්නත් එක්ක ෆ්ලෝරල් ආර්ට් එකක් ගිහලා අයිසොලේටඩ් ක්‍රොම් ආර්ට් එකකුත් ඇඩ් කරා. අපි එයාගේ නේල් එක්ස්ටෙන්ෂන් එකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා බලමු. අද දවසේ මං කරන නේල් එක්ස්ටෙන්ෂන්ස් වලින් ඕගොල්ලෝ කැමතිම කාගේ නේල් එක්ස්ටෙන්ෂන්ස් වලටද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ තියෙන්නේ අපේ ගර්ල් සංදුෂිනීගේ නේල් එක්ස්ටෙන්ෂන් එකේ ෆයිනල් අවුට්ලුක් එක. අද මගේ තුන්වෙනි ක්ලයන්ට් තමයි ගර්ල් නිමේන්ද්‍රී. එයාට ඕනුනේ කැට්ටයි අයිලෑෂ් එක්ස්ටෙන්ෂන් එකක් එක්ක ක්ලාසික් පෙඩිකියුර් එකකුත් කරලා ඒ වගේම නේල් එක්ස්ටෙන්ෂන් එකකුත් යන ඇක්‍රලික්. අපි එයාගේ සර්විසස් ටික කොහොමද උනේ කියලා බලමු. මේ තියෙන්නේ එයාගේ අයිලෑෂ් එක්ස්ටෙන්ෂන් එකේ ෆයිනල් අවුට්පුට් එක. නිමේන්ද්‍රී නංගි කැමැත්තෙන් හිටියේ 3D nail art එකකුත් ගිහිල්ලා French art එකක් යන්න. අපි එයාගේ nail extension එකට ලස්සනට එයා කැමති විදියට 3D nail art එකයි French art එකයි add කරලා එයාට comfortable විදියට nail extension එක කරලා දුන්නා. අපි කොහොමද එයාගේ nail extension එකේ final output එක කියලා බලමු. අද මගේ 4 වෙනි ක්ලයන්ට් තමයි ගර්ල් සඳුනි. එයා ආවේ අපි එයාට 3 weeks වලට කලින් කරපු ජෙල් කලර් ඇප්ලිකේෂන් එකත් එක්ක. ඒකට කිසිම ඩැමේජ් එකක් එයාගේ වෙලා නැහැ. අපි මේ පාරත් කරේ එයාගේ natural nail වලට ජෙල් කලර් ඇප්ලිකේෂන් එකක් ආර්ට් එකක් එක්ක. අපි ජෙල් කලර් ඇප්ලිකේෂන් එකත් කොහොමද උනේ කියලා මේ වීඩියෝ එකෙන් බලමු. මගේ 5 වෙනි ක්ලයන්ට් තමයි ගර්ල් හිරුනි. එයා ආවෙත් අපි යාට 3 weeks වලට කලින් කරපු nail extension එකත් එක්ක. ඒකත් කිසිම damage එකක් වෙලා නැහැ. lift වෙලත් නැහැ, color damage වෙලත් නැහැ. අපි nail extension එක මේ පාර ටිකක් එයාගේ short කරලා එයාට ඕනුන විදිහට cute nail art එකකුත් එක්ක nail extension එක එයාට කරලා දුන්න refill එකක් එක්ක. මේ තියෙන්නේ එයාගේ nail extension එකේ final output එක.
අද මගේ ලාස් ක්ලයින්ට් තමයි ගර්ල් අංජලි. එයා ආවේ අපි යාට කලින් කරපු ජෙලෙක්ස් එක්ස්ටේෂන් එක රීෆිල් කරගන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝකින් හම්බෙනකම් අදට මං ගිහින් එන්නම්. ඕගොල්ලෝ මට දෙන ආදරයට මාත් ඔයගොල්ලන්ට ගොඩාක් ආදරේ.